ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අද මම නර්තනය ආධාරණ දුවදරුවන් වෙනුවෙන් සතර අභිනය කියන පාඩම යටතේ කරුණු කිහිපයක් එකතු කිරීමට සිතුවා. දුවේ පුතේ, මහා බ්‍රහ්මයා විසින් රික්, යජුර්, සාමන්, අතර්වණ කියලා වේද සතරක් මැව් බව වේද සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ අනුව රිග්වේදයෙන් පාඨයත්, යජුර්වේදයෙන් චලනයත්, සාමන් වේදයෙන් ගීතයත්, අතර්වණ වේදයෙන් භාවයත් එක් කරමින් හුදු ජනයාගේ සන්තෘෂ්ටිය උදෙසා මහා බ්‍රහ්මයා විසින් පස්වන වේදය නම් වූ නාට්‍ය වේදය ඇති කළ බව භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේදී පැහැදිලිවම දක්වලා තියෙනවා. නාට්‍ය වේදය ප්‍රතිස්ථාපනය කිරීමෙන් අනතුරුව බලාපොරොත්තු උදාරතර පරමාර්ථය භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් වන ආකාරයට සිංහලයෙන් මම ඔයාලට කියන්නම්. නැටුමෙන් කීර්තිය, සෞභාග්‍ය, දැනුම, ප්‍රීතිය ළඟා කරගත හැකි බවත් ඉන් නිදහස් උදාර වරයන් කරා ළඟා විය හැකි බවත් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව තුරන් කර උත්තම වූ ආශිර්වාදය සහ තෘප්තිය ළඟා කරගත හැකි බවත් ඔහු පැහැදිලිවමෙහි සඳහන් කරනවා. නාට්‍යවේදයේදී ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිවන අභිනය යජුර්වේදයෙන් පැවතුණු බව මම ඔයාලට කිව්වා. එහෙමනම් නාට්‍ය සහ අභිනය අතර පවතින්නේ ඉතාමත් සමීප සම්බන්ධතාවයක් නේද? එයට හේතුව වන්නේ නාට්‍යයේදී චතුර්විධ අභිනය යොදා ගැනීමයි. නෘත්‍ය, නාට්‍ය කියන කලාවන්හිදී එහි හරය නැතහොත් රසය ප්‍රේක්ෂකයාට ජනනය කරවන්නේ මෙන්න මේ අභිනය තුළින්. ඒ ඔයාලට පැහැදිලි වෙනවා නාට්‍යයක් රස විඳීමේදී. ඒ අනුව අභිනය කොටස් 4කට බෙදෙනවා. ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික අභිනය, ආහාර අභිනය කියලා. ආංගික අභිනය අංග, ප්‍රත්‍යංග, උපාංග කියන ශරීරයේ කොටස් චලනය කිරීම තුළින් සිදු කරන්නා වූ අදහස් ප්‍රකාශය ආංගික අභිනය කියලා අපි හඳුන්වනවා. දුවේ පුතේ, ලෝකයේ භාෂාවන් බිහිවීමට පෙර පැවතියේ මෙන්න මේ ආංගික අභිනය බව ප්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳව කරුණු සොයා යාමේදී අපට හමු වෙනවා. වාචික අභිනය වචන මගින් අදහස් ප්‍රකාශ කිරීම. දැන් මේ අපි කරනවා වගේ වචන වලින්. මෙන්න මෙය පුතේ විවිධ භාෂා අනුව වෙනස් වෙනවා. හැබැයි අනිකුත් අභිනයන් භාෂාව අනුව වෙනස් වීම සිදු වෙන්නේ නැහැ. සාත්වික අභිනය සිරුරේ උපාංග කොටසට අයත් වන මුහුණේ ඉරියව් මගින් අදහස් ප්‍රකාශ කිරීම මෙහිදී මූලික වෙනවා. රවා බැලීම, ප්‍රශ්නාර්ථයෙන් බැලීම වැනි දේවල්. මෙහිදී මුහුණේ ඉරියව් විවිධ ආකාරයෙන් වෙනස් කරමින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ආහාර අභිනය ආංගික, වාචික, සාත්වික කියන අභිනයන්ගෙන් යොදාගත් ප්‍රකාශනය තවදුරටත් ප්‍රේක්ෂකයාගේ සිත් ඇදබැඳ තබා ගනිමින් වඩා තීව්‍ර කිරීමට ආහාර අභිනය අපිට යොදා ගන්න පුළුවන්. එහෙමනම් ආහාර අභිනය කියලා කියන්නේ පිටතින් ලබා ගන්නා සියලුම දෑ. රංග වස්ත්‍රාභරණ, වාදනය, වේශ නිරූපණය, වේදිකා සැරසිලි කියන මේ සියලුම දෑ. මෙහිදී නැටුමේ අලංකාරය
තුලින් ප්‍රේක්ෂක සිත් ඇද බැඳ තබා ගැනීමට හැකියාව තියෙනවා. එහෙමනම් ආහාරය අභිනය තුලින් තමයි අදහසක් තීව්‍ර කරන්නේ. හොඳයි. එහෙමනම් බලමු මොනවද අභිනය හතර? ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික අභිනය, ආහාරය අභිනය. ආංගික අභිනය කියලා කිව්වේ මොකක්ද? අංග ප්‍රත්‍යංග උපාංගයන්ගෙන් සිදු කරන්නා වූ අදහස් ප්‍රකාශය. වාචික අභිනය කියලා කිව්වේ වචනයෙන් අදහස් ප්‍රකාශ කිරීම. සාත්වික අභිනය කියලා කිව්වේ ශරීරයේ උපාංග කියන කොටස එහෙම නැත්නම් මුහුණේ ඉරියව් මගින් අදහස් ප්‍රකාශ කිරීම. ආහාර අභිනය කියලා කිව්වේ අපි ආංගික වාචික සාත්වික කියන අභිනයන්ගෙන් ප්‍රකාශ වන අර්ථය වඩා තීව්‍ර කර දැක්වීම සඳහා පිටතින් ගෙන එන්නා වූ වේශ නිරූපණය, වේදිකා සැරසිලි, විදුලි ආලෝකය, ඇඳුම් පැළඳුම්, වාදනය ආදී කොටස්. පැහැදිලිද? සතර අභිනය. සතර අභිනය පිළිබඳ භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේ වගේම නන්දිකේශ්වරයන්ගේ අභිනය දර්පණයේදී සඳහන් වෙනවා. එhmenan නැවතත් අලුත් පාඩමකින් හමු වනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා.